ගැහණු ළමයෙක් පැහැරගෙන චේන් වලින් යට ගහලා තියෙන මිනිස්සෙක් ගැන ඔයාලා අහලා තියෙනවද? මේ ඉන්නේ මිත්සි. වයස අවුරුදු 8යි. අද මිත්සිගේ බර්ත්ඩේ එක. කොහොම හරි මිත්සි උදේම නැගිටලා ඉස්කෝලේ යනවා. ඉස්කෝලේ ගියාට මිත්සිගේ හිත තියෙන්නේ ගෙදර. මොකද එයා දන්නවා ගෙදර හැමෝම එයාට බර්ත්ඩේ පාටි එකක් ප්ලෑන් කරලා තියෙන කියලා. ඉතින් ඉස්කෝලේ ඇවිල්ලා ගමන් මිත්සි ගෙදර යන්න පිටත් වෙනවා. මිත්සිගේ අම්මයි තාත්තයි දෙන්නම ලෑස්තිලා ඉන්නේ පුංචි මිත්සිව සර්ප්‍රයිස් කරන්න. දැන් වෙලාව 2යි. මිත්සි ගෙදර එන්නේ මේ වෙලාවට. වෙලාව ටික ටික ගිහින් හවස 4ක් වෙනවා. තාම මිත්සි ගෙදර ආවේ නැහැ. පුංචි මිත්සිට බර්ත්ඩේ එක දවසේ මොකද්ද උනේ? කොහොම හරි තමන්ගේ ළමයාට ප්‍රශ්නයක් වෙලා ඇති කියලා හිතන අම්මා ටීචර්ස්ලාට යාළුවන්ට දන්න කියන හැමෝටම කෝල් කරනවා තමන්ගේ දුව ගැන විස්තරයක් දැනගන්න. ඒ වගේම පොලිසියක් එනවා පුංචි මිත්සිට මොකද්ද උනේ කියලා හොයන්න. කොහොම හරි අවුරුදු 12කට කලිනුත් මේ විදියට පොඩි ගැහණු ළමෙක් අතුරුදහන් වෙනවා. ඒ ළමයාගේ නම ඇම්බර්. එළියේ සෙල්ලම් කර කර ඉදී තමයි මේ ඇම්බර් අතුරුදහන් වෙලා තිබුණේ. ඒ වගේම අවුරුද්දකට කලින් සියානා කියලා පොඩි ගැහණු ළමයෙකුත් අතුරුදහන් වෙලා තියෙනවා. මේ කාවවත් පොලිසියට හොයාගන්න නම් හම්බ වුණේ නැහැ. ඉතින් මිනිස්සු හිතන පටන් ගන්න තිබ්බා පොඩි ගැහණු ළමයන්ව පැහැර ගන්න කවුරු හරි එයාලා අතර ඉන්නවා කියලා. ඉතින් පුංචි මිත්සිය පැහැරගත්තේ මේ මිනිස්සයාමද? කොහොම හරි මිත්සි අතුරුදහන් වෙලා පැය 24කට පස්සේ පොලිසියට කෝල් එකක් එනවා කුණු දාන තැනක ලේ තැවරුණු ඇඳුම් වගේක් තියෙනවා කියලා. ඉතින් පොලිසිය ඉක්මනට යනවා එතන පරීක්ෂා කරන්න. ඒත් එයාලට කිසිම සාක්ෂියක් ලැබෙන්නේ නැහැ. මිත්සි අතුරුදහන් වෙලා 3 වෙනි දවසේදී පොලිසියට ආයෙ කෝල් එකක් එනවා කාර්ලා කියලා පිරිමි කෙනෙක්ගෙන් පොඩි ගැහණු ළමෙක් එයාගේ ට්‍රක් එක ඉස්සරහට පැනලා කියලා. ඒ වගේම ඒ ගැහණු ළමයව කවුරු හරි කිඩ්නැප් කළා කියලා ඒ ළමයා කිව්වා කියලාත් කාර්ලා පොලිසියට කියනවා. ඉතින් ඒ ගැහණු ළමයා වෙන කවුරුත් නෙමෙයි දවස් 2කට කලින් අතුරුදහන් වුණ මිත්සි. ඉතින් කාර්ලා පොලිසියට මිත්සිව කිඩ්නැප් කරපු මිනිස්සයාගේ වාහනේ ලයිසන් නම්බර් එකක් දෙනවා. මේ විස්තරෙත් එක්ක පොලිසිය මේ අපරාධය කරපු කර්ටිස් ඇන්ඩර්සන්ව අත්අඩංගුවට ගන්නවා. ඉතින් කර්ටිස් කියන්නේ පොලිසිය අඳුරන්නේ නැති කෙනෙක් නන් නෙවෙයි. මොකද මෙයා මීට කලින් කිහිප වතාවක්ම හොරකම් සහ පැහැර ගැනීමට තැත් කිරීම වලට සැකකාරයෙක් වෙලා හිටපු කෙනෙක්. ඉතින් කොහොම හරි පොලිසිය මිත්සිව එයාගේ දෙමාපියන්ට බාර දෙනවා. හැමෝම පුංචි මිත්සි බේරලාපු සතුටට මිත්සිට විශ් කරන්න හදනවා. ඒත් අපායක ඉඳලා අමාරුවෙන් බේරලාපු මිත්සිගේ මූණේ නම් හිනාවක් තිබ්බේ නැහැ. වෙච්ච දේවලුත් එක්ක මිත්සි හොඳටම බය වෙලා හිටියේ. ඉතින් මිත්සිට ඇත්තටම දා මොකද්ද උනේ? අගෝස්තු 12 වෙනිදා සිද්ධිය සම්බන්ධයෙන් මිත්සි පොලිසියට කිව්ව කතාව තමයි මේ. බර්ත්ඩේ එක දවසේ උදේ මිත්සි අම්මගෙන් අහනවා බර්ත්ඩේ එක නිසා ගෙදර ඉන්නද කියලා. ඒත් මිත්සිට සර්ප්‍රයිස් පාර්ටි එකක් ප්ලෑන් කරලා තිබ්බ අම්මා කියනවා ගෙදර ඉන්නේ නැතුව ඉස්කෝලේ යන්න කියලා. කොහොම හරි අම්මා කියපු එක අහලා ඉස්කෝලේ ගිහපු මිත්සි බෙල් එක වදිනකන් ඉන්නේ ගෙදර දුවන්න. කොහොම හරි ඉස්කෝලේ ඉවර වෙනවා. වෙනදාට තමන්ගේ මල්ලි සහ යාළුවෙක් ගෙදර යන මිත්සි අද හදිස්සිය නිසාම තනියම ගෙදර යනවා. මොකද ඉස්කෝලේ ළඟ ඉඳන් එයාගේ ගෙදරට වැඩි දුරක් තිබ්බේ නැහැ. ඉතින් මිත්සි ගෙදරට ලං වෙද්දි මිත්සි දකිනවා පාරේ පැත්තක වාහනයක් නවත්තලා තියෙනවා. ඒ වගේම වාහනේ ඇතුළේ ඉන්න මිනිස්සයා තමන් දිහා බලන් ඉන්නවා කියලාත් මිත්සිට පේනවා. ඉතින් ඒක ඉග්නෝර් කරපු මිත්සි අහක බලාගෙන යද්දි ඒ මිනිස්සයා මිත්සිට කතා කරලා මෙහෙම කියනවා. හායි මට පොඩි උදව්වක් කරන්න පුළුවන්ද? මම බයිසිකල් එකට හැප්පිලා අමාරුවෙන් ඉන්නේ. මට මේ කාර් එක ඇතුලේ බිම වැටලා තියෙන ඩක්ට් ටේප් එක අහුලා ගන්න ඕනේ. ඔයාට පුළුවන් ද ඒක මට අරන් දෙන්න? ඉතින් මේ කතාව විශ්වාස කරපු පුංචි මිත්සි කාර් එක ඇතුලට බෙනවා. ඒත් එක්ක මේ මිනිස්සයා මිත්සිගේ කට අතෙන් වහලා තල්ලු කරනවා කාර් එක ඇතුලට. ඉතින් කාර් එක ඇතුලේ හේවුන මිත්සි කොච්චර දැඟලුවත් කාර් එකේ දොර නම් ඇරෙන්නේ නැහැ. ඒත් එක්කම කර්ටිස් මිත්සිවත් අරගෙන වාහනේ ඩ්‍රයිව් කරනවා. පාරේ කොච්චර මිනිස්සු හිටියත් එයාලට මිත්සි බයෙන් කෑ ගහන එක ඇහුනේ නැහැ. දුකම හිතන දේ තමයි කර්ටිස් වාහනේ අරගෙන යද්දී මිත්සි එයාගේ ගෙදරක් දකිනවා. ඒත් එයාට එයාගේ අම්මට කතා කරන්න විදියක් නැහැ. ටික දුරක් ගිහින් වාහනේ නවත්තන කර්ටිස් මිත්සිට පරණ ඇඳුම් ටිකක් දීලා කියනවා ඒ ටික ඇඳ ගන්න කියලා. ඒ වගේම කර්ටිස් කියනවා මල් ළඟ තුවක්කුවක් තියෙනවා ඒ නිසා පැනලා යන්න හැදුවොත් ඔයාගේ ජීවිතය ඉවරයි කියලා. ඉතින් මිත්සි ඇඳුම් ටික ඇඳගත්තට පස්සේ කර්ටිස් වාහනේ ඩ්‍රයිව් කරගෙන යනවා. කළුවර වැටිගෙන එද්දී වාහනේ පැත්තකින් නවත්තපු කර්ටිස් වාහනේ ජනෙල් ටික කවර් කරනවා කාටවත් ඇතුළ පේන්නේ නැති වෙන්න. ඒ හරියම වොෂ්රූම් එකක් තියෙනවා දැකපු මිත්සි කර්ටිස්ගෙන් අහනවා එයාට වොෂ්රූම් එකට යන්න දෙනවද කියලා. කෙලින් මේක ප්‍රතික්ෂේප කරපු කර්ටිස් මිත්ස්ගේ කකුල චේන් එකකින් ගැට ගහනවා වාහනයට තියලා. ඊට පස්සේ කර්ටිස් බෝතලයක් අරගෙන පුංචි මිත්සිට බල කරනවා ෂොට් එකක් ගන්න කියලා. කර්ටිස් ඊළඟට ෆොටෝස් ටිකක් එළියට ගන්නවා. ඒ ෆොටෝස් වල තියෙන්නේ කාන්තාවක්ගේ නිර්වත් ඡායාරූප. මේක දැක්කු මිත්සි ඉක්මනට ඇස් වහ ගන්නවා. ඒත් කර්ටිස් ඊළඟට අසරණ මිත්සිගෙත් ඒ වගේම ෆොටෝස් ටිකක් ගහන්න පටන් ගන්නවා. කොහොම හරි ඊට පස්සේ දවසේ කර්ටිස් මිත්සිව අරගෙන තවත් ගමනක් යනවා.
කර්ටිස් යන වෙන කොහෙටවත් නෙමෙයි මිට්සිකම ගෙදරට. මිට්සිගේ ගෙදර මිට්සිගේ අතුරුදහන් වීම ගැන දාලා තියෙන පෝස්ටර්ස් ගොඩක් තියෙනවා. ඒ පෝස්ටර්ස් ටිකක් මිට්සිගේ පවුලයාගෙන් ඉල්ලගත්ත කර්ටිස් එයාලට කියනවා එයා යන ගමන් මේ පෝස්ටර් ටික පාරේ ඉන්න අයට බෙදාගෙන යන්නම් කියලා. ඉතින් ඊට පස්සේ වාහනේ ආයෙ ඩ්‍රයිව් කරගෙන ගිය කර්ටිස් කළුවර වැටීගෙන එද්දී මිට්සි ගැට ගහලා තිබ්බ චේන් එක ගලවලා මිට්සිට ඉස්සරහා සීට් එකට එන්න කියලා කියනවා. ඊට පස්සේ මේ හිතා පපුව නැති මිනිස්සයා අවුරුදු 8ක පොඩි ළමයෙක් වුණ මිට්සිට අත්පත් කරනවා. මේක දරා ගන්න බැරි වුණ අසරණ මිට්සි අහසේ තරු දිහා බලන් ප්‍රාර්ථනා කරනවා අනේ මා බේරලා දෙන්න කියලා. ඉතින් ඊළඟ දවසත් එනවා. ඒ කියන්නේ මිට්සි අතුරුදහන් වෙලා දැනට දවස් 3ක්. කර්ටිස් වෙනද වගේම මිට්සි වාහනේ දාගෙන යනවා සිගරට් සහ බෝතල් ගන්න කඩේට. කඩේට යන්න කලින් කර්ටිස් මිට්සිව චේන් වලින් ගැට ගහලායි යන්නේ. ඉතින් කොහොම හරි පුංචි මිට්සි දකිනවා කාර් එකේ ඉස්සරහා ලොකු යතුරු කැරල්ලක් තියෙනවා කියලා. මිට්සිට තේරෙනවා මේක තමයි එයාගේ අන්තිම chance එක කියලා. යතුරු කැරල්ල අතර ගත්ත මිට්සි එතන තිබ්බ පොඩිම යතුරු තාල බලනවා ලොක් එක ඇරෙයිද කියලා. මිට්සිගේ වෙලාවටම ඒ යතුරින් ලොක් එක ඇරෙනවා. කොහොම හරි චේන් එක ගලවගත්ත මිට්සි වාහනේ දොර ඇරගෙන එළියට පනිනවා. ඒත් කකුල් දෙක බිම තියද්දිම මිට්සිට තේරෙනවා එයාගේ ඇඟට පණ නැහැ කියලා දුවා ගන්න. මොකද මිට්සි දවස් ගානකින් හරියට කාලවත් නැහැ. ඒත් එක්කම කර්ටිස් දකිනවා මිට්සි එළියට පැනගෙන කියලා. තමන්ගේ පැත්තට තරහෙන් දුවගෙන කර්ටිස්ව දැක මිට්සි හිත හයිය කරගෙන පාරට දුවනවා. අවාසනාවට පාර යන කිසිම වාහනයක් මිට්සිව ගණන් ගන්නේ නැහැ. ඉතින් බැරිම තැන මිට්සි පාරේ යන ට්‍රක් එකක් ඉස්සරහට පනිනවා. ඒත් එක්කම ට්‍රක් එකේ හිටපු මිනිස්සයා කලබලෙන් බ්‍රේක් ගහනවා. ට්‍රක් එකේ ජනේලෙ ඇරලා තියෙන්නේ කියලා දැකපු මිට්සි ජනේලෙන් ට්‍රක් එක ඇතුළට පැනලා ඩ්‍රයිවර්ට විස්තරය කියනවා. ඒත් එක්කම කර්ටිස් වාහනේ අරන් පැනන හදද්දී ට්‍රක් ඩ්‍රයිවර් කර්ටිස්ගේ වාහනේ ලයිසන් නම්බර් එක ලියාගෙන පොලිසියට කෝල් කරනවා. ඉතින් ඊට පස්සේ පොලිසිය විසින් මිට්සිව එයාගේ පවුලයට බාර දෙනවා. එතකොට කර්ටිස් කලින් කිඩ්නැප් කරපු සියානට මොකද වුනේ? ඒ පොඩි ළමයා තාම ජීවිතුන් අතරද? අවාසනාවට පොලිසියට සියානට අයිති ශරීර කොටස් හොයාගන්න හම්බ වෙනවා. පරීක්ෂණ වලින් ඔප්පු වෙනවා සියානගේ ජීවිතය පැහැරගත දවසේදීම අවසන් වෙලා තියෙනවා කියලා. ඉතින් 2001 දී තමන්ගේ ටෙඩියාවත් තුරුළු කරගෙන හිටපු මිට්සි තමන්ව පැහැරගෙන කරදර කරපු මිනිස්සයා විදියට කර්ටිස්ට විරුද්ධව සාක්ෂි දෙනවා. ඒ වගේම කුඩා ගැහැණු ළමුන් 13ක් පැහැරගෙන ඝාතනය කිරීමේ චෝදනා මත වසර 251කට හිර යන කර්ටිස් හිරේ ඉද්දීම අසනීප වෙලා මිය යනවා.